මහා දවල් ආණ්ඩුව මුදල් අමාත්‍යාංශේ මංකොල්ල කාලා තියෙනවා. මහා දවල්. දැන් අර පිප්පොකට් න්‍යායනේ. පිප්පොකට් ගහන පිප්පොකට් කාර්යය තමයි මෙන්න හොරෙක් කියලා දුවන්නේ. ඉතින් ඔක්කොම පිප්පොකට් කාර්යය කියන දේ අහලා අර අහිංසක මිනිස්සෙක් පස්සේ දුවනවා. හැබැයි පිප්පොකට් කාර්යය මීට පිප්පොකට්ටයත් ගහලා මාරු වෙනවා. ඉතින් මේ ආණ්ඩුවත් ඒ වගේ. බලයට ආපු දවසේ ඉඳන් එක පැත්තෙන් කන්ටේනර් 323ක් වරායෙන් පැන්නුවා. කුඩු කන්ටේනර් දෙකක් වරායෙන් පැන්නුවා. ඒ අනිත් පැත්තෙන් ගල් අඟුරු සම්බන්ධයෙන් අද වෙනකොට විගණාධිපතිතුමියගේ වාර්තාව දිහා බැලුවම ඒ වාර්තාවේ බැලූ බැලමටම ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම දැන් මුදල් අමාත්‍යාංශයේ account එකකිනුත් සල්ලි හොරකම් කළා. දැන් දිත්වා සුලිසුලඟට කුණාටුවට අසරණ වෙච්ච ජනතාවට වන්දි දෙනකොට ප්‍රශ්න 1000ක් අහනවා. ඒ ප්‍රශ්න හොයනවා. ඇත්තද කියලා හොයනවා. ඊට මේ අයිතිකාරය බලනවා. හිටියද කියලා හොයනවා. පදිංචිය හොයනවා. අන්තිමට දීපු චෙක් එකෙත් සල්ලි නැහැ කියලා ආයේ ආණ්ඩුවෙන් ඉල්ල ගන්නවා. හැබැයි මුදල් අමාත්‍යාංශයේ fake email එකකට නැත්නම් වැරදි email එකක් ඇවිල්ලා email එක ආපු විගස ඩොරමින 2.5ක් ගෙවනවා. දැන් වෙන්න බෑනේ. කොහොමද එම වෙන්නේ? මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයා. ඉතින් මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයා වගේම මුදල් ලේකම්වරයා පාර්ලිමේන්තුවේ හිටපු අමාත්‍යවරයෙක්. ඉතින් මේ දෙන්න නොදැනුවත්වම වෙන්න බෑනේ. ඉතින් අද මේ ආණ්ඩුව පැහැදිලිවම මේ රටේ අහිංසක ජනතාව රවට්ටලා ජනතාව මුලාවේ දාලා ජනතාවට බොරු පොරොන්දු දීලා තමන්ගේ දේශපාලන පැවැත්ම සහ තමන්ගේ පැවැත්මට අවශ්‍ය තීන්දුව తీරන පමණක් අරගන්නවා. තම ආදරණීයයන් නොහඬන රටක් වෙනුවෙන් ඉවත් වෙනු රටම එකට ජාතික මෙහෙයුම